අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ වාහනේ පෙට්‍රල් ඩීසල් පිච්චෙන එක අඩු කර ගන්න පුළුවන් ක්‍රම 5ක් ගැන. හරි අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අපේ channel එකෙන් මම අද කියලා දෙනවා කිසිම වියදමක් නැතුව තෙල් ලීටර එකකින් කිලෝමීටර් 5ක් 8ක් වගේ ඉතුරු කර ගන්න පුළුවන් සුපිරි රහස් 5ක් ගැන. හරි වීඩියෝ එක අන්තිම වෙනකන් නරඹන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. අංක 1 තමයි රෝදේ හුලං. මේක නොමිලේ. හැබැයි ගොඩක් කට්ටිය කරන්නේ නැහැ. ඔයාගේ වාහනේ දොර ඇරියාම පැත්ති ස්ටිකර් එකක් තියෙනවා. එතන ගහලා තියෙන රෝද හතරටම හුලං කීයක් ගහන්න ඕනද කියලා. උදාහරණයට 32යි PSI. ඔය වගේ වාහනේ දොර ඇරියාම පැත්ති ස්ටිකර් එකේ තියෙනවා. ඔයාගේ රෝද හුලං අඩු වුණාම වෙන්නේ රෝදේ පාරත් එක්ක වැඩි බදරල්ලනවා. එතකොට ඉතින් ඒක කරකන්න මේ එන්ජිමට වැඩිපුර පවර් එකක් දෙන්න වෙනවා. එතකොට තෙල් පිච්චෙනවා වැඩි. සතියකට සැරයක් වගේ ඔයාගේ රෝදවල හුලං චෙක් කරගත්තොත් ලීටරයට කිලෝමීටර් 2ක් විතර ඔයාට ඉතුරු කරගන්න පුළුවන්. හරි දැන් අපි යමු අපේ දෙවෙනි එකට. දෙවෙනි එක තමයි මේක ගොඩක්ම වැදගත් වෙන්නේ මේ AC තියෙන වාහන වලට. හැමදාම ඔයාගේ AC එක අඩුවෙන් දාලා ඒ කියන්නේ සෙල්සියස් සංසක 18ට වගේ ඒ වගේ දාගෙන ෆෑන් එක 4ට වගේ දාගෙන යනවා නම් තෙල් බොන එක අහන්න දෙයක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් ජපානයේ හදපු AC එකකට හොඳම උෂ්ණත්වය තමයි සෙල්සියස් සංසක 24. 24 තියන්න ඕනේ. ජපානයේ හදපු AC ගන්න ෆෑන් ස්පීඩ් එක 2ට හරි වගේ 2 වගේ 2 3 වගේ දාලා තියාගත්තොත් ටක් ගාලා වාහනය තුල සීතල වෙනවා. වාහනේ ඇතුලේ ඉස්සෙල්ලා මේ සීතල වෙලා AC කම්ප්‍රෙසර් එක නිතරම ඕෆ් වෙනවා. එතකොට තෙල් ඉතුරුයි සල්ලිත් ඉතුරුයි. හරි අපි යමු අපේ තුන්වෙනි ටික්ස් එකට. මේක 100%ක් ඔයා කකුලේ වැඩ. දැන් ඔයා හිතන්නකෝ ඔයා සිග්නල් එකේ ඉඳලා කොහේ හරි කොළේ එළිය වැටුණු ගමන් ඇක්සලරේටරේ හයියෙන් පාගලා එකපාරටම රේස් එකක් යනවා වගේ යනවා. ආන් එහෙම ගියොත් නම් අනිවාර්යෙන් ඔයාගේ වාහනේ තෙල් පිච්චෙන එක ගොඩක් වැඩි වෙනවා. එතකොට තෙල් ලීටරයක් 300ක් 400ක් වෙනකොට ඔයා එහෙම කරන වාරයක් ගානේ රුපියල් 10ක වගේ තෙල් ගොඩක් පිච්චෙනවා එකවර. ඔයා දවසට 10 පාරක් එහෙම කරොත් එහෙම රුපියල් 100ක් වගේ තෙල් ඔයාට පිච්චිලා ඉවරයි. එතකොට ඒකට කරන්න තියෙන්නේ ඔයාට හිතන්න තියෙන්නේ එතන බිත්තර කටුවක් තියෙනවා කියලා. බිත්තර කටුවක් නිකන් තිබිලා එකපාරටම හයියෙන් පෑගුවොත් එහෙම ඒක කුඩු වෙලා යනවනේ. එතන බිත්තර කටුවක් තියෙනවා කියලා හිතාගෙන හිමීට ඔයාගේ ඇක්සලරේටරේ හිමීට දෙන්න ඕනේ. එතකොට මේ පිච්චෙන්න ඕන තෙල් ප්‍රමාණය පමණක් පිච්චිලා යනවා. ඒ වගේම ඉස්සරහ දැන් වාහනය පිටිපස්සේ යනවා කියලා හිතන්නකො. වාහනය පිටිපස්සේ යනවා නම් ඒ වාහනේ බ්‍රේක් ලයිට් එක පත්තු වෙන්න කලින්. ඒ කියන්නේ දැන් වාහනේ පිටිපස්සේ යනවා නම් ඉස්සරහින් පාර පැනනොත් එහෙම ඔයාලට පිටිපස්සෙන් පේනවනේ සාමාන්‍ය ප්‍රමාණයක්. එතකොට ඔයා දන්නවා එයා බ්‍රේක් කරනවා කියලා. එතකොට එයා බ්‍රේක් කරන්න කලින් ඔයාගේ වාහනේ ඇක්සලරේටර් එක අතහැරලා හිමීට ස්ලෝ කරගෙන යන්න ඕනේ. හතරවෙනි එක තමයි ඔයාගේ වාහනේ තියෙන අනවශ්‍ය බර ටික. ඒ කියන්නේ ඔයා ඕනේ නැති මේ වතුර බෝතල් 3-4ක් දාගෙන පුරවපු වතුර බෝතල් 3-4ක් තව පරණ පත්තර මිටි. ඒ කියන්නේ මේ ඔයාට අනවශ්‍ය දේවල් ගොඩක් බර අනවශ්‍ය දේවල් ටික අදම වාහනේ ඉවත් කළා දාන්න. එතකොට වාහනේ බර අඩු වෙද්දි තෙල් පිච්චෙන එක ගොඩක් අඩු වෙලා යනවා. පස්වෙනි කාරණේ ඔයා බලන්න ඕනේ සර්විස් එකේදී. එන්ජින් ඔයිල් මාරු කරාට විතරක් මදි. තෙල් ඉතුරු කරන කෑලි තුනක් තියෙනවා. සර්විස් එකේදී මේක බලන්න ඕනවා. එක තමයි එයාර් ෆිල්ටර් එක. එයාර් ෆිල්ටර් එක නිකන් මාස්ක් එකක් වගේ. දූවිලි ඇදිලා හිර වුණාම එන්ජිමට හුස්ම ගන්න බෑ. එතකොට තෙල් බොනවා. කිලෝමීටර් 5000න් සැරයක් වගේ මේක මාරු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ වාහනට අදාළව කිලෝමීටර් ගානක් ඇති ඒ ගාන අනුව මාරු කරන්න ඕනේ. දෙක තමයි ස්පාර්ක් ප්ලග් එක. මේක හරියට ලයිටරයක් වගේ. හරියට ගිනි පුපුරක් දෙන්නේ නැත්තම් තෙල් නිකම්ම පිච්චෙනවා. කිලෝමීටර් 40000න් වගේ තමයි මේක සාමාන්‍ය මාරු කරන්න ඕනේ. ඔයාගේ වාහනට අනුව කොහොමද කියලා සර්විස් එකකින් අහලා බලලා දැනගෙන ඒක මාරු කර ගන්න ඕනේ. මේ කැඩලා තියෙනවා නම්. තුන්වෙනි එක තමයි එන්ජින් ඔයිල්. බාල එන්ජින් ඔයිල් නම් කවදාවත් වාහනේට දාන්න හොඳ නැහැ. බාල එන්ජින් ඔයිල් දැම්මොත් වෙන්නේ ඒකෙන් හරියට දුවන්නේ නැහැ එන්ජිම. හොඳ එන්ජින් ඔයිල් එකක් දැම්මම එන්ජිම සුපිරියට දුවනවා. එතකොට තෙල් ඉතුරුයි. පස්වෙනි ටික්ස් එකේ මේ තුන හරියට කරාම ලීටරයකට තව කිලෝමීටර් 4-5ක් ලේසියෙන් වගේ ඉතුරු කරගන්න පුළුවන්. හරි අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයත් මේ ටික පොඩ්ඩක් ඔයාගේ වාහනේට කරලා බලන්න. කලින්ට වඩා තෙල් අනිවාර්යෙන් වැඩ කරනවා. ඔයාගේ යාළුවෙක්ටත් මේක දැනගන්න ෂෙයා කරන්න. මේ වාහන ගැන තවත් මේ වගේ වටින රහස් දැනගන්න අපේ vehicle hub channel එක subscribe කරලා bell icon එක on කරලා තියාගන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.